හලෝ යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මං හදන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ඇඟ නිවන ඒ වගේම තමයි ඔයාලගේ බර අඩු කරගන්නත් දායක වෙන සුපිරිම පානයක්. ඉතින් අපි හදාගන්න කලින් බලමු මොකද්ද අද මං මේ ඩ්‍රින්ක් එක හදන්න පාවිච්චි කරන්න කියලා. හරියටම හරි කෝමාරිකා වලින් තමයි අද අපි පානය හදාගන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලගෙත් ඇඟ උෂ්ණයි නම් ඇඟ නිවන පානයක් විදිහට ඔයාලට මේක හදාගන්න පුළුවන්. දෙලුත් හදලා මැකරලුත් උයලා ඒ දෙකම කාලා මගේ ඇසුත් එක්ක දන්න ගත්තා. ඒ වගේම බඩේ දැවිල්ලකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මං කල්පනා කරා මේ උෂ්ණ ගතිය අඩු වෙන්න ඇඟ නිවන්න හොඳ පානයක් හදාගන්න ඕනි කියලා. ඉතින් අපි හදලා බලමු. ඉතින් බඩු ගන්න ගිය වෙලාවේ මට කෝමාරිකා හම්බුණා. ඉතින් මම මේකෙන් පිත්තක් අරගත්තා. මොකද මට මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් අපි බලමු අද ඩ්‍රින්ක් එක අපි මේකෙන් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මුලින්ම මේ කෝමාරිකා එක හොඳට හොදගත්තා. පරිස්සමෙන් හොදන්න ඕනේ මොකද මේ දෙපැත්තෙම කටු තියෙන නිසා. ඉතින් මේ විදිහට කෑල්ලක් කපලා වෙන් කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේකේ කොටසක් කහ පාටට වගේ තියෙනවා. ඉතින් අපි ඒ කොටස ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ කොටස් ගත්තොත් එහෙම අපිට බඩේ අජීර්ණ වගේ තත්ත්වයන් එන්න පුළුවන්. ඉතින් කෝමාරිකා කෑල්ල අපි මේ විදිහට මැදින් දෙකට පලා ගන්නවා. ඊට පස්සේ අපිට මේ වගේ තමයි පේන්නේ. ඉතින් මේ දුඹුරු පාට කොටස් ටික ගන්නේ නැතුව අපි හොඳ කොටස් ටික වෙනම සූරලා භාජනයකට එකතු කරගන්නවා. ඉතින් කෝමාරිකා අපි පානයක් විදිහට භාවිතා කරනකොට අපිට තියෙන ප්‍රයෝජන තමයි කෝමාරිකා වලින් ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා. ඒ වගේම මලබද්ධය වගේ තත්ත්වයන් තියෙනවා නම් ඒවා සුවපත් කරනවා. ඒ වගේම අම්ල පිත්ත රෝගය එහෙම නැත්නම් අපි කියන ગેස්ට්‍රයිටිස් කියලා ඒ රෝගයටත් ඉතාමත් හොඳයි මේ කෝමාරිකා පානය. ඉතින් දැන් අපි ඔක්කොම ටික මේ විදිහට එකතු කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක බ්ලෙන්ඩ් කරගන්න එක. ඉතින් මම මේක බ්ලෙන්ඩර් කප් එකට දාලා ටික වෙලාවක් බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. බ්ලෙන්ඩ් කරාට පස්සේ චූටි චූටි කෑලි ඉතුරු වෙනවා. දැන් අපි මේ බ්ලෙන්ඩ් කරපු එක වීදුරුවකට දාගමු. ඔයාලට පේනවා ඇති චූටි චූටි කෑලි තියෙනවා. හරියට අර ඔයාලා කඩෙන් ගන්න කෝමාරිකා පානය තියෙන්නේ. බෝතල් කරපු එක ඒ වගේම චූටි චූටි කෑලි මේකෙත් තියෙනවා. ඉතින් අපි වතුර ටිකකුත් එකතු කරගෙන ඊට පස්සේ මොනවාද මේ එකතු කරගන්න යන්නේ. මේක තමයි සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. ඉතින් අපි මේකට දැන් එකතු කරගන්න යන්නේ කසකසා ඇට. ඉතින් මම කසකසා ඇට වලින් තේ හැඳි භාගයක් වගේ වෙන්න මේ ඩ්‍රින්ක් එකට එකතු කරගන්නවා. ඉතින් කසකසා පානය ගැන අපි මීට අවුරුදු ගණනාවකට කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක ලක්ෂ 6.5ක් විතර නරඹලා තියෙනවා. ඉතින් ඔයාලත් බලන්න කැමති නම් මම ලින්ක් එක මෙතනින් ඇඩ් කරන්නම්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක එකතු කරන්නම්. එතකොට මේ වීඩියෝ එකේ තියෙන ඇත්තටම කසකසා ඇට වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන ගැන විස්තර. ඊළඟට අපි මේ ඩ්‍රින්ක් එකට එකතු කරගන්නවා මී පැණි. ඉතින් මී පැණි ටිකක් එකතු කරගත්තාම මේ ඩ්‍රින්ක් එක බොන්න පුළුවන් ගානට පැණි රසක් එනවා. ඒ වගේම මී පැණි වල වයිටමින්ස් වර්ග, ඇන්ටිඔක්සිඩන්ට්ස් ගොඩාක් අන්තර්ගත වෙන හින්දා ඉතින් මී පැණි අපි මේ ඩ්‍රින්ක් එකට එකතු කරගන්න එකෙන් අපිට ශරීරයට ගොඩාක් ප්‍රයෝජන ලැබෙනවා. ටඩා! ඔන්න අපේ ඩ්‍රින්ක් එක හදලා ඉවරයි. ඔන්න අපේ ඩ්‍රින්ක් එක දැන් හදලා ඉවරයි. ඉතින් මම මේක බොන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට මතක් කරනවා අපේ ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් නැරඹූ කසකසා පානය ගැනත් වීඩියෝ එක ලින්ක් එක මම දාන්නම්. ඒක ගොඩක් පරණ වීඩියෝ එකක්. ඒ වුණාට ඔයාලට ආයෙත් බලන්න පුළුවන්. ඉතින් මේ ලින්ක් එකත් මම මේත් එක්කම දානවා. එහෙනම් අපි ඩ්‍රින්ක් එක බීලා බලමු කොහොමද කියලා. ඉතින් මේ ඩ්‍රින්ක් එක හරිම රසයි. මම බයේ හිටියේ ඇත්තටම කෝමාරිකා ඩ්‍රින්ක් එක පිත්ත වෙයිද කියලා. මොකද කෝමාරිකා පොඩ්ඩක් විතරක් තියෙනවානේ. ඒ වුණාට මේ වතුර දාලා මී පැණි දාලා දෙහි දාලා හදාගත්තට පස්සේ
පිත්තරස පොඩ්ඩක්වත් නෑ. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක ගොඩාක් ඇඟ සිසිල් කරන පානයක්. ඉතින් ඒ නිසා ඔයාලා සෙමෙහෙම තියන අය ඉන්නවා නම් රැට බොන්න එපා මේක. දවල් කාලේ හදාගෙන බොන්න. ඉතින් හරිම රසයි, හරිම ගුණයි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනින්ම ඔයාලා ළඟට එනවා. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ආදරෙයි.